අයිබෝවන් PGC Tech YouTube channel එකට ඔයගොල්ලන් අදත් ආදරෙන් පිළිගන්නවා. අපේ hardware lesson මාලාවේ ඊළඟ lesson එකට අපි ආවු. පෙර lesson එකේ අපි motherboard එක ගැන සීළු පැහැදිලි කිරීමක් අපි ඔයගොල්ලන්ට කරා. අපි අද පාඩමෙන් RAM එක ගැන කතා කරනවා. RAM එක කියන්නේ මොකද්ද? එකෙන් කියන කාර්යය මොකද්ද? RAM වර්ග මොනවද තියෙන්නේ? අපි එහෙනම් ඒ වීඩියෝ එකෙන් දැන් පටන් ගමු. Let's go, lose control. 3, 2, 1, drop it. හරි. මේ තියෙන්නේ RAM එක. මේ RAM හතරම ඇවිල්ලා desktop PC එක RAM හතරක්. RAM කියලා කියන්නේ RAM Random Access Memory. ළමයි හොඳට මතක තියාගන්න RAM එකේ ඒක තේරුම තමයි Random Access Memory. RAM කියන වචනේ හැදලා තියෙන්නේ අන්න එහෙම. එතකොට මේ RAM එක පරිගණකයේ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍යම කොටසක්. මේක පොඩ්ඩක් උරුල් වුණත් මේකේ අපි කාබන් එකක් බැඳනවා. මෙන්න මේ ටික තමයි මදර්බෝඩ් එකට සම්බන්ධ වෙන කොටස. මේකේ යම්කිසි කාබන් එකක් බැඳනවා ටික දවසක් යනකොට. ඒතකොට ඒ වුණාම පරිගණකයේ වැඩ කරන්න කියනවා ඩිස්ප්ලේ දෙන්නේ නැහැ. මේක RAM එකේ චූටි හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම පරිගණකයේ ඩිස්ප්ලේ දෙන්නේ නැහැ. එතකොට මේක හරියටම ක්‍රියාකාරී මට්ටමේ තියෙන්න ඕන අපිට පරිගණකයකින් නිසියාකාරව වැඩ කරගන්න. එතකොට මේ RAM එක කියන්නේ මොකක්ද? RAM එකෙන් කෙරෙන්නේ මොකක්ද? RAM එක කියලා කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධාන මතකය. මතක දෙකක් තියෙනවා. එකක් තමයි hard disk එක, අනිත් එක RAM එක. එතකොට මේ RAM එකේ මතකය తాවකාලිකයි. ඇයි අපි එහෙම කියන්නේ? පරිගණකයේ ඔන් එකේ තියෙනකම් පරිගණකයේ ක්‍රියාත්මකව තිබියදී අපි කරන වැඩ සියල්ලම මතක තියාගන්නේ මේ RAM එක. එතකොට පරිගණකයේ විසන්ධි කරාට පස්සේ මේ තුල තියෙන සියලුම මතක මෙයා නැති කරලා දානවා. ඒතර hard disk එක කියන්නේ එහෙම උපකරණයක් නෙමෙයි. hard disk එක කියලා කියන්නේ පරිගණකයේ තියෙන ස්ථීර මතකය. හැබැයි මේ RAM එක කියලා කියන්නේ පරිගණකයේ තියෙන తాවකාලික මතකය. අපිට යම්කිසි වැඩක් කරගන්න අවශ්‍ය වුණාට පස්සේ අපි ඒක CPU එකට බාර දුන්නාම CPU එකට අපිට අවශ්‍ය කාරණා කරලා දෙන්නේ මේ RAM එක. මම මේකේ සරල උදාහරණයක් ඔයගොල්ලන්ට දෙන්නම්. මේක ඔයගොල්ලන්ට කිසිදි කරලා බලන්න පුළුවන්. අපි පෙන් එකකට සින්දුවක් දාලා ගීතයක් මොකක් හරි දාලා ඒක PC එකට සම්බන්ධ කරලා පෙන් එකේ තීදි ප්ලේ කරනවා. ඊට පස්සේ ඒක සින්දුව ටිකක් ප්ලේ වෙනකොට පෙන් එක රිමූව් කරන්නකො පෙන් එක ගලවන්න. පෙන් එක ගලවපු ගමන් ඒ සින්දුව නවතින්නේ නැහැ. ඒක යම්කිසි පොඩි කාල සීමාවක් ගිහිල්ලා තමයි ඒක නවතින්නේ. එරර් මැසේජ් එකක් ඇවිල්ලා මේක පෙන් එක රිමූව් කරා කියලා සින්දුව නවතිනවා. ගලවපු ගමන් නවතින්නේ නැහැ. එතකොට අන්න අර එකයි මම කිව්වේ පරිගණකයේ විසන්ධි කරාට පස්සේ ඒ සියලු මතක මෙයා නැති කරලා දානවා. අපි ක්‍රියාත්මකව තිබියදී පරිගණකයේ ඔන්න එකේ තියෙනකම් කරන වැඩ පමණයි මෙයා මතක තියාගන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් අපිට RAM වර්ග දෙකක් ගන්න පුළුවන්. ඒ තමයි ECC සහ non ECC RAM කියලා. ECC RAM සහ non ECC RAM. එතකොට ඔය RAM වර්ග දෙකෙන් අපි පාවිච්චි කරන්නේ non ECC කියන වර්ගයට අයත් RAM. එතකොට ඔය ECC කියලා කියන්නේ error correction code. එතකොට ඒ RAM වැඩි හරියක් පාවිච්චි කරන්නේ ළමයි servers වලට. ඒ කියන්නේ error එකක් ක්ලීන් කරගන්න error එකක් හඳුන ගන්න තමයි ඒ RAM වර්ගය පාවිච්චි කරන්නේ. ඉතින් ඒ RAM වර්ගයේ මිලෙනුත් පොඩ්ඩක් හිතා ඉහළයි. ඉතින් ඔය ඒ RAM වර්ග දෙක හඳුන ගන්න විදිහ දැන් ඔයගොල්ලන්ට තිරේ පැත්තකින් දකින්න ලැබෙයි. එතකොට අපි පාවිච්චි කරන්නේ ওই RAM වර්ග දෙකෙන් non ECC කියන වර්ගයේ RAM. එතකොට ওই RAM වර්ග දෙක අපිට අඳුර ගන්න පුළුවන්. මේ බලන්න මේ RAM එකක් ගත්තට පස්සේ අපිට මේ RAM වල chips තියෙනවා. කියන්නේ memory chips තියෙනවා 8ක්. දැන් මේ හතරක් තියෙනවා ආයෙ හතරක්. ඒතකොට ඒක සමහරක් RAM වල දෙපැත්තෙම තියෙන මේකේ දෙපැත්තෙම තියෙනවා. ඒ දෙපැත්තම නැති RAM තියෙන මේකේ තියෙන තනි පැත්තක පමණයි. දැන් මේ පැත්තේ නැහැ. ඒක කොහොම හරි බාන මේ RAM වර්ග වල 8ක් තියෙනවා. memory chips 8ක් තියෙනවා. එතකොට මේවා non ECC කියන වර්ගයට අයත් RAM වර්ග. එතකොට ECC කියපු අර මම කියපු servers වලට අයත් ඒ servers වලට සම්බන්ධ කරන ඒ RAM එකේ ළමයි මේ chips memory chips 8ට අමතරව තව එක මේ වගේම තව chip එකක් එන්න පුළුවන් 9ක් වෙන්නේ නැත්නම් ඒක වගේම නැතුව තව පොඩි chip එකක් එන්න පුළුවන් මේකේ රෝලෙන් හරි කොහොම හරි chips 9ක් එනවා memory chip 9ක් එනවා අපි ඒවට කියනවා ECC කියලා. ඒතර ඒකේ ඔයගොල්ලන්ගේ උපසටහනක් දකින්න ලැබෙනවා දැන් මේක පැත්තෙන් ඔයගොල්ලන්ට ඒක සරලව හඳුන ගන්න පුළුවන්.
එතකොට එහෙම තමයි ප්‍රධාන වර්ග දෙකට අපි RAM එක බෙදන්නේ. ඊට පස්සේ මේක අපි දැන් භාවිතා කරන පරිගණකයේ අනුව අපේ පරිගණකයේ තියෙන motherboard එක අනුව මේ RAM එක අපිට DDR1, DDR2, DDR3, DDR4, DDR5 වෙනකන් දැන් ඇවිල්ලා තියෙනවා RAM. DDR5 කියන්නේ graphics වලට පාවිච්චි කරන RAM එකක්. ඒ නිසා DDR4 වෙනකන් අපි කතා කරමු. එතකොට ඒක කොහොමද අපි අඳුනගන්නේ කියන එක මෙන්න මේ හැම RAM එකකම තියෙනවා මේ notch එකක්. බලන්න මේකේ notch දෙකක් තියෙනවා. මෙතන notch එකක් තියෙන. දැන් බලන්න මේ RAM ටික මම හරි කෙලින් තියලා තිනවා. මේ RAM හතරම දැන් පේනවා. බලන්න මේ මෙතන මේකේ notch එක තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේ කවුළුව මේ motherboard එකට සම්බන්ධ වෙන මෙන්න මේ තීරුවේ මෙතන තියෙනවා පොඩි කට්ටයක් නේ. ඒක කට්ටය තමයි අපි notch එක කියලා කියන්නේ. ඒතර මේ කට්ටේ මෙතන මේකේ මෙතන දැක්කද මේක මේ DDR එක අණුව මේ කට්ටේ තියෙන තැන වෙනස් වෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒකෙත් රූප සටහනක් දැන් බලා ගන්න පුළුවන් තිරේ. කොහොමද අපි DDR1, DDR2, DDR3, DDR4 කියනවා අපි අඳුරගන්නේ කොහොමද කියන එකේ රූප සටහනකුත් දැන් ඔයගොල්ලන්ට දකින්න ලැබෙයි. එතකොට කවදාවත් අපිට මේක සම්බන්ධ කරනකොට DDR2 RAM එකක් සම්බන්ධ කරලා තියෙන motherboard එකකට අපිට DDR3 එකක් කොහෙත්ම සම්බන්ධ කරන්න බෑ. DDR3 එකක් ගහලා තියෙනකොට DDR4 එකක් කොහෙත්ම සම්බන්ධ කරන්න බෑ. එතකොට අපේ පරිගණකයේ RAM එක මොකද්ද? ඒ RAM එක අනුව තමයි අපි RAM එකක් මිලදී ගන්න ගියත් RAM එකක් තව RAM එකක් සම්බන්ධ කරනවා නම් අපි ගිහිලා RAM එකක් දෙන්නේ කියලා එහෙම shop එකකින් ගිහලා ඉල්ල හරියන්නේ අපිට මේ motherboard එකට අදාළ ඒකට match වෙන RAM එක මොකද්ද කියලා අපි හොයලා බලලා ගන්න ඕනේ. මම ඉස්සරහට වීඩියෝ එකක් උකට අරන් එනවා කොහොමද motherboard එකත් එක්ක මේ RAM එක අපි match කරන්නේ කොහොමද මේක කරන්නේ කියලා තව වීඩියෝ එකක් උකට ඉස්සර අරන් එනවා. එතකොට ඕක තමයි ඉතින් RAM එකේ RAM එක කියන්නේ මොකද්ද කියලා අපි කෙටින් උගන්ට කිව්වොත් එහෙම RAM එකේ ක්‍රියාකාරීත්වයේ සිදුවෙන ආකාරය මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා RAM එකේ කොහොමද ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ පරිගණකය තුල RAM එකේ ක්‍රියාකාරීත්වය සිදුවෙන විදිය මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා. ඉතින් අපි එතනදී කතා කරනවා page file එකක් කියන්නේ මොකද්ද? cache memory කියන්නේ මොකද්ද කියලා ඒ පාඩමෙන් මම ඔයගලන්ට කියලා දෙනවා. එහෙනම් RAM එකක් කියන්නේ කෙටියෙන් ඒක random access memory පරිගණකයේ තියෙන తాවකාලික මතකය පරිගණකයේ ක්‍රියාකාරීත්වය සඳහා මේක අත්‍යවශ්‍යම දෙයක් RAM එක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු මේ RAM එක කොහොමද පරිගණකයේ තුල ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ කියලා. අපි ඊළඟ පාඩමෙන් හම්බවෙමු. එන්න ඉතින් වෙනදා වගේම කියන්න තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට දෙයක් දැනගන්න හම්බුනා නම් තේරුණා නම් අපේ channel එක subscribe කරන්න. ඉස්සරහට යන videos ටික ඔක්කොම බලන්න ඔයගොල්ලන්ට video series එකක් ඉස්සරහට හම්බ වෙනවා. එහෙනම් අදට අපි ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. අපි ඊළඟ video එකේදී හම්බ වෙමු.